එතකොට දැන් මේකේ ලයිමාන් සීරීස් එකේ ලයින්ස් දෙකක් තියෙනවා. බාම සීරීස් එකටත් ලයින්ස් දෙකක් තියෙනවා. පාෂන් වලට එක්කෙනෙක් ඉන්නවා. හරි. ඒ ටික ගත්තේ මේ දැනුමේ. ඉතින් මේවා රෙඩිමේඩ් නොලෙජ්. ඔළුවේ තියෙන ගිරවා. වෙන මොනවද? ගිරවා. වේලාසනින් අවබෝධ කරගත් අවබෝධය මත ගොඩනගාගත්ත ගිරවා. හොඳට මතක තියාගන්න. අනවබෝධ ගිරව් නෙමෙයිනේ මේවා. අනවබෝධව මේවා ගිරව් දාන්න එපා. මුලම හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය තේරුම් අරගෙන ඒ හරහා ගත්ත අවබෝධ ගිරවෙක් තමයි මෙතනට ඕන කරන්නේ. අවබෝධ ගිරවයි මෙතන තියෙන්නේ. රයිට්? ගිරව තමයි තියෙන්නේ. 5යි 5යි එකතුව 10යි කියන්නේ හිතලද ගිරවද? ගිරව. හැබැයි ඒ කාලේක ප්‍රත්‍යක්ෂ කරගත්ත නේද? පොඩි කාලේ ඇඟිලි වලින් හරි ඔය වෙන මොනවා හරි ඔය සියඹලට අරවම මොනවා හරි පාවිච්චි කරලා හරි 5යි 5යි 10 බව තහවුරු කරගත්තා. ඊට පස්සේ අපි කටපාඩමෙන් ඒක පාවිච්චි කරනවා. එච්චරයි. එහෙම තමයි මේ හැම දෙයක්ම යන්නේ. කොහොම කළත් අවසාන වශයෙන් කටපාඩමක් තමයි අන්තිමට බලාගෙන ගියාම තියෙන්නේ. එකම දේ අපේ බුද්ධිය හෝ මනස හෝ මොලේ හරි මොකක් හරි එකක් නිකම්ම දෙන තොරතුරක් මතක තියාගන්න කැමති නෑ. එයා කැමති හැමතිස්සෙම මොකද්ද? ටිකක් වැල් වට අරන් එක්ක තහවුරු කරලා උට ගිරවෙක් ධම්මන එකට. අවසාන වශයෙන් ගිරවා. හොඳට කල්පනා කරලා බලන්න. ඕගොල්ලන්ට කිසිම දෙයක් අවබෝධ වෙනවද? මතක් වෙනවද? ජීවිතේ හුඟක් තැන්වල අවබෝධ වෙනවා වගේ හිතන දේවල් විෂය කරුණු. ඇත්තරම අවබෝධ වීමක්ද උනේ මතක් වීමක්ද උනේ? මේ අපි මේ විෂයන් ඉගෙන ගන්න විට වෙන දේවල් වැත්තකින් තියමුකෝ. විෂයක් වශයෙන් මොනවා හරි විෂයක් ඉගෙන ගන්නකොට මීට පෙර නොදන්නා කාරණාවක් ගුරුවරයෙක් උගන්වනකොට පොතකින් කියවනකොට නැත්නම් වෙන මාධ්‍යයකින් බලාගෙන ඉන්නකොට අපිට නිකන් තේරුණා වගේ දැනෙන වෙලාවල් තියෙනවා. ඒක හරියට කල්පනා කරලා බැලුවොත් තේරුණාද මතක් වුණාද කියලා හොඳට කල්පනා කරලා බලන්න. මගේ අත්දැකීම නම් ඔයාලගේ වයසේ කාලේ මම ඕක පිළිගන්නේ නෑ මතක් වුණා කියලා. මං කියන්නේ නෑ මට තේරුණා කියලා. නමුත් දැන් අවුරුදු 50ට කිට්ටු වෙනකොට කාලයක් තිස්සේ වැඩ කරලා මට තේරෙන දේ තමයි මුකුත් තේරෙන්නේ නැතිකම. ඒකට කිසියක් තේරුම් ගන්න බැරිකම තමයි මට තේරුම් ගිහිල්ලා තියෙන දේ. මේ සියල්ල මතක් වෙන වගක් තමයි පේන්න තියෙන්නේ. මම ඕක වෙන කතාවක් ඔයගොල්ලන්ට කියන්නේ. ඔයාලගේ මේ ඔලු ගෙඩිය ඇතුලේ මොල කට්ටක් තියෙනවා කියලා මොල ගෙඩියක් තියෙනවායි කියලා කියනවනේ. නේද? ඕක ඇතුලේ ලෝකේ සියලු දැනුම තියෙනවා. ඔයාලට මේ වැඩේට ඕන කරන සියලු දැනුම තියෙනවා. ඕක අර එන්ලයිට්මන්ට් එකක් තියෙන්නේ. ඒ දැනුම එළියට ගන්න ඕන. උද්දීපනය කරන්න ඕන. මට හිතෙන දේ මම මේ කිව්වේ සහ මට දැනෙන දේ. එසා අභ්‍යාස කරණයේදී තියෙන වැදගත්කම තමයි විවිධ පරාසයන් වල හිත විහිදෙනකොට අර මීට කලින් ටච් කරලා නැති සමහර සෙන්සස් අනෝපන් වෙන්න ගන්නවා. නිකන් අර තව එක දෙයක්. ගණන් හදනකොට සමහර අමාරු ගණන් හදාගන්න බැරුව දවස් ගණන් ඔට්ටු වෙලා තියෙනවා මතකද? ඒ ගාන හැදුනේ ඔයගොල්ලෝ ඔට්ටු වුණාමද? ඔට්ටු වෙන එක අතහැරලා නිකන් රිලැක්ස් වුණාමද? ඒ ගාන හදන්න try කරන්න හැදෙන්නේ නැහැ. මේ කෙහෙල් මල බෑ කියලා අතහැරලා වෙන මොනවා හරි වැඩක් කරනකොට අන්න මතක් වෙනවා මෙහෙම තමයි මේකට උත්තරේ එන්නේ කියලා. අවබෝධයේද මතකයක් දෙන්නේ. දැක්කද? ඔය ඕක ඇතුලෙන් තමයි මම ඕක හිතුවේ. හැමතිස්සෙම අපිට අසීරු දේවල් වලට උත්තර මතක් වීමක් තමයි වෙන්නේ. ඒක හැබැයි ඒකත් එක try කරන්න ඕන. ඔට්ටු වෙන්න ඕන. නිකන් කිසි දෙයක් එන්නේ නැහැ. ඒකත් එක දඟලන්න ඕන. දඟලනකොට දන්නේම නැතුව ඔළුව ඒකට වැඩ කරනවා. එක වෙලාවකදී අපිට උත්තරේ දෙනවා. එතකන් ඉන්න ඕන. හරි. දැන් මේකත් ආයෙ මම කියන්නේ අවබෝධයෙන් ඔබ සතු විය යුතු ඥානයක් දැනුමක්.